ග්ලෝ විත් ගයම්මගේ channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා මුලින්ම. අද මම ඔයා එක්ක කතා කරන්න යන්නේ මගේ නම සංශෝධනය කරගත්ත විදිය ගැන. නම වෙනස් කරන්න ඉන්න කෙනෙකුට නම් මේක ගොඩක් වැදගත් වෙයි. එහෙනම් යමු අපි වීඩියෝ එකට. ඔයාට මේ විදිහට ඔයාගේ නමේ කොටසක් වාසගම වෙනස් කරගන්න පුළුවන්. ඔයාගේ උපැන්නයට අලුත් නම යොදා ගන්න පුළුවන්. ඒකට අවශ්‍ය වෙනවා ඩොකියුමන්ට් කිහිපයක්. ඒ ඩොකියුමන්ට් ඔයාට සියලුම දේ හරියටම තියෙනවා නම් නම සංශෝධනය කරගන්න එක අමාරු නෑ. මුලින්ම ඔයාගේ නමේ ඉවත් කරන කොටස වෙනුවට ගැළපෙන නමක් තෝරගෙන ඉන්න ඕන. ඔයත් මුලින්ම නම මොන කොටසද සංශෝධනය කරන්න කියලා හොඳට හොයලා බලලා තීරණය කරගෙන මේ වැඩේ කරන්න පටන් ගන්නවා නම් හොඳයි. ඔයා ඊට පස්සේ ඔයාගේ ගමේ ග්‍රාම සේවක මහතා හම්බෙන්න යන්න. ග්‍රාම සේවක මහතාට තමන්ගේ අවශ්‍යතාවය පැහැදිලි කරාට පස්සේ එතුමා ඒකට අවශ්‍ය ඩොකියුමන්ට් ගැන ඊට පස්සේ සම්පූර්ණ ක්‍රියාවලිය ගැන ඔයාට පැහැදිලි කරලා දෙයි. එතුමා ලබා දෙනවා ඊට පස්සේ DSPO සහතිකයක්. එම සහතිකය අරගෙන ඉතුරු ඩොකියුමන්ට් සූදානම් කරන්න ඔයා එදා ඉඳලම උනන්දු වෙන්න. ඔයා ගාව දැන් තියෙනවා DSPO සහතිකය. එම සහතිකයත් ඔයාගේ ID එකත් අරගෙන ඔයා යන්න දිවුරුම් ප්‍රකාශයක් ලබා ගන්න. දිවුරුම් ප්‍රකාශය ලබා ගන්න යනකොට ඔයා අනිවාර්යයෙන්ම 50 මුද්දරයක් අරගෙන යන්න අමතක කරන්නත් එපා. ඔයාට ඔයාගේ නම වෙනස් කිරීමට අදාළව දිවුරුම් ප්‍රකාශයක් ටයිප් කරගෙනම යන්න පුළුවන් නම් ඔයාට ඒ වැඩේ ඉතා ඉක්මනින් පහසුවෙන් කරගන්න පුළුවන්. ඔයාට ඒ විදිහට දිවුරුම් ප්‍රකාශයක් ටයිප් කරගන්න තේරෙන්නේ නැත්නම් වීඩියෝ එකට යටින් කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් මම ඒ ගැන තීරුම් කරලා ඔයාට වීඩියෝ එකක් අරගෙන එන්නම්. දිවුරුම් ප්‍රකාශයේ සහ DSPO සහතිකය අරගෙන ඔයා පත්තර දැන්වීමක් පළ කරගන්න ඕන. මම ඒකට ගියේ පත්තර විකුණන තැනකට. එතනින් මගේ DSPO සහතිකේ දිවුරුම් ප්‍රකාශයේ ෆොටෝකොපි අරගෙන එන්න කියලා කිව්වා. ඔයා යනවා නම් ඒ ඩොකියුමන්ට් දෙකේම ෆොටෝකොපි අරගෙනම යන්න අමතක කරන්න එපා. ඊට පස්සේ අපි යම්කිසි මුදලක් ගෙවන්න ඕන. මට මතක විදිහට මම ගෙවපු මුදල 1500කටත් අඩුයි. ඔයාට නම වෙනස් කරගන්න අවශ්‍ය නම් ඔයාට ඒ සඳහා සාක්ෂි අවශ්‍ය වෙනවා. අනිවාර්යයෙන්ම ඔයා සාක්ෂි කිහිපයක් එකතු කරගන්න ඕන. මේ සාක්ෂි එකතු කර ගැනීමේදී ඔයාට DSPO සහතිකය, පත්තර දැන්වීම, දිවුරුම් ප්‍රකාශය භාවිතා කරන්න පුළුවන්. අපි බලමු ඔයාට මේ විදිහට එකතු කරගන්න පුළුවන් සාක්ෂි මොනවද කියලා. ඔයාට පුළුවන් ඡන්ද නාම ලේඛනයට ඔයාගේ අලුත් නම ඇතුළත් කරගන්න. ග්‍රාම සේවක මහතා හම්බ වෙලා ඔයාට මේ ගැන දැනුවත් කළ ඔයාගේ නම ඡන්ද නාම ලේඛනයට ඇතුළත් කරගන්න පුළුවන්. අලුත් නම යෙදූ සහතිකපත්. ඔයාට පුළුවන් කුමක් හෝ තරගයකට ඉදිරිපත් වෙනවා නම් එයින් ලැබෙන සහතිකවලට ඔයාගේ අලුත් නම යොදා ගන්න. ඒ වගේම පන්සලෙන් චරිත සහතිකයක් ගන්න පුළුවන් අලුත් නමට. ඒ වගේම පාසලෙන් චරිත සහතිකයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාට පුළුවන් ලියාපදිංචි තැපෑලෙන් ඔයාගේ අලුත් නමට ලියුම් ගෙන්න ගන්න. මේකෙදි කියන්න ඕනේ ලියුම් කවරේ නෙවෙයි ඇතුළේ ලියුමේ ඔයාගේ අලුත් නම සඳහන් වෙන්න ඕන. ඒ වගේම ඔයාට බැංක් account එකක් අලුත් නමට ඕපන් කරගන්න පුළුවන්. මේකෙදි රජයේ බැංකුවකින් නෙවෙයි ග්‍රාමීය බැංකුවකින් විමසීමක් කරලා මේ ගැන සඳහන් කරලා ඔයාට පුළුවන් අලුත් නමට බැංක් account එකක් ඕපන් කරගන්න. මේ එකතු කරගන්න සාක්ෂි අවුරුද්දක් පරණ වෙන්න ඕන. ඔයා මේ විදිහට නම භාවිතා කරන්න පටන් අරගෙන අවුරුද්දක් ගත වුණාට පස්සේ AG ඔෆිස් එකට ගිහිල්ලා ඔයාට පුළුවන් නම සංශෝධනයට අදාළව තියෙන ෆෝම් සෙට් එක ඉල්ල ගන්න. ඔයාට එතනදී ඔයාගේ පර්සනල් ඩීටේල්ස් දාන්න අයදුම් පත්‍ර සහ 21 වන වගන්තිය යටතේ ප්‍රකාශ පත්‍ර ලබා දෙයි. ඔයා ඒ සියලුම ඩොකියුමන්ට් අරගෙන ඇවිල්ලා ඒවා ඔයාගේ තොරතුරු ඇතුළත් කරලා නිවැරදිව සම්පූර්ණ කරගන්න. ඊට පස්සේ ඔයා ගාව තියෙන සියලුම අයදුම් පත්‍රත් සාක්ෂිත් පත්තර දැන්වීමත් අරගෙන ඔයාගේ ගමේ ග්‍රාම සේවක මහතා හමු වෙන්න යන්න. එතුමාට අයදුම් පත්‍රයේ පුරවන්න කොටසක් තියෙනවා. ඒ වගේම එතුමා ඒක පුරවලා ඊට අදාළව අලුතෙන් DSPO සහතිකයකුත් ඔයාට ලබා දෙයි. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ AG ඔෆිස් එකෙන් දුන්න ෆෝම් සෙට් එකේ තියෙන දිවුරුම් ප්‍රකාශය සහතික කරගන්න යන්න ඕන. දිවුරුම් ප්‍රකාශය සහතික කරගන්න යනකොට මම කලින් කිව්වා වගේ 50 මුද්දරයක් අරගෙන යන්න අමතක කරන්න එපා. ඔයා ඊට පස්සේ ඔයා ළඟ තියෙන ඩොකියුමන්ට් අරගෙන පොලිසියට යන්න. පොලිසියට ගිහිල්ලා ඔයාගේ අවශ්‍යතාවය කිව්වට පස්සේ ඔයාගේ අයදුම් පත්‍රයට පොලිස් ස්ථානාධිපතිගේ සහතිකය ලබා ගන්න පුළුවන්. යන දවසේම නෙවෙයි
සාමාන්‍යයෙන් සතියකින් විතර ඔයාට නැත්නම් දවස් 2-3කින් විතර ඒ සහතිකය ලබා ගන්න පුළුවන් වෙයි. ඔන්න දැන් ඔයාගේ වැඩේ ගොඩක් දුරට සාර්ථකයි. ඔයා ඊට පස්සේ මේ සියලුම ඩොකියුමන්ට් අරගෙන AG ඔෆිස් එකට යන්න. AG ඔෆිස් එකට ගියාට පස්සේ මේ සම්බන්ධව කටයුතු කරන්න අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්. එතුමා මේ ගැන සියලුම දේවල් විමසලා තහවුරු කරගෙන ඔයාට ඉතිරි වැඩ කටයුතු වලට සහයෝගය ලබා දෙයි. මේකෙදි ඔයාට කුවිතාංශයක් ලෙස රුපියල් 60ක මුදලක් ගෙවන්න සිද්ධ වෙනවා. ඒ රුපියල් 60ක මුදල ගෙවුවට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ උප්පැන්නේට අලුත් නම යොදා ගන්න. එතනදී ඔයාගේ උප්පැන්නේ 13 වන තීරයට තමයි අලුත් නම එකතු වෙන්නේ. ඔයාගේ ඩොකියුමන්ට් සියල්ලම නිවැරදිව පිළිවෙලට තියෙනවා නම් මේ වැඩේ ඔයාට ඉක්මනින් පහසුවෙන් කරගන්න පුළුවන්. ඔයා මේක අමාරු වැඩක් විදිහට දකින්නේ ඔයා ඒක නිවැරදි පිළිවෙල අනුගමනය කරන්නේ නැති නිසා. අනිවාර්යයෙන්ම මේ වැඩේදී ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් මතුවෙනවා නම් මේ වීඩියෝ එකට යටින් කමෙන්ට් එකක් දාන්න මම ඒ සඳහා පිළිතුරු ලබා දෙන්නම්. බැලූ බැල්මට කාලයක් ගත වෙන දීර්ඝ වැඩක් වුණත් මේ වැඩේ අපිට පහසුවෙන් කරගන්න පුළුවන් අපි මේ පිළිවෙල අනුගමනය කරනවා නම්. ඒ වගේම මේ වීඩියෝ එකේ අවසානයේත් එක් රැඳී සිටියාට ඔයගලන්ට බොහොම ස්තුතියි. මගේ channel එක subscribe කරන්න. ඔයාලගේ ජීවිතේට වැදගත් වෙන වීඩියෝ මම ඉස්සරහට අරගෙන එනවා.